සාදරයෙන් පිළිගන්නවා අද කියන අලුත්ම වීඩියෝ එකට. ඉතින් ඔයාලට ගොඩක් දවසින් තමයි වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එක අරන් ඉන්නේ ඔයාලට වැදගත් පොයින්ට් කීපයක් කතා කරනවා. ඔයාලට ට්‍රේඩ් එකකදී කොහොමද ඉක්මනට TP එක අපි SL එකක් දාගන්න කියලා. ඒ වගේම ඔයාලට අපේ VIP සර්විස් එකේ ඔයාලට අපි දුන්න සර්විස් එකේ පොඩි ප්‍රූෆ් වගේක් ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයාලට මේක ගැන අයිඩියා කරන්න ඔයාලට බලන් අපිත් එක්ක එකතු වෙනවා නේද? ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට බලන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේම අපි වෙනම ෆ්‍රී සිග්නල් ගෲප් එකකුත් තියෙනවා. ඒකදී ඔයාලට අපි සාමාන්‍යයෙන් එක එන්ට්‍රීස් එකක් වගේ ඔයාලට අපි ෂෙයා කරනවා. ඉතින් ඔයාලට ඒ එන්ට්‍රීස් එක ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම අපි ගන්න එන්ට්‍රීස් වල ප්‍රූෆ් එක මේ විදිහට ඔයාලට ෆ්‍රී සිග්නල් ගෲප් එකට ෂෙයා කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට XM account එකක් දැනටමත් තියෙනවා නම් ඔයාලට පුළුවන් additional account එකක් හදලා අපිත් එක්ක එකතු වෙන්න. අපේ code එක ඔයාලට use කරන්න පුළුවන් additional account එකක් හදලා. ඒ වගේම ඔයාලට තාමත් XM account එකක් නැත්නම් ඔයාලට පුළුවන් අලුතෙන් XM account එකක් හදාගන්න අපේ partner code එක use කරලා. ඉතින් ඔයාලට ඒ විදිහට පුළුවන් අපිට සම්පූර්ණයෙන්ම නොමිලේ අපේ VIP service එකත් එක්ක ඔයාලට එකතු වෙන්න. ඉතින් ඔයාලට දිනවතා සිග්නල් 5-10ක් අතර වගේ ප්‍රමාණයක් ඔයාලට ලැබෙනවා. ඉතින් අපි ඔයාලට TV 3ක් දෙනවා. ඉතින් ඒ TV 3ම ගොඩක් දුරට අපි දෙන සිග්නල් වල හිට වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි හැම ප්‍රූෆ් එකක්ම අපි ෆ්‍රී සිග්නල් ගෲප් එකේ ෂෙයා කරලා තියෙනවා. ඔයාලට බලන්න ෆ්‍රී සිග්නල් ගෲප් එකට එකතු වෙන්න. ඉතින් සම්පූර්ණ এডুকেෂන් channel එකක් එක. ඉතින් ඔයාලට ට්‍රේඩින් ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ සීරීස් එකක් අරන් ඉවිල්ලා තියෙනවා. වීඩියෝස් ටික බලන්න. ඒ වගේම ඉතින් ඒ වගේම ඔයා මේ බලන වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලින්ක් කීපයක් දාලා තියෙනවා. කලින් වීඩියෝස් වල ඇඩිෂනල් account එකක් කොහොමද දාගන්නේ? එහෙම නැත්නම් ඔයාලා දැනටමත් XM account එකක් නැත්නම් කොහොමද මුලින්ම XM account එකක් හදාගන්නේ? ඉතින් ඔයාලට බලන්න මේ වීඩියෝස් බලන්න. මේ වීඩියෝස් එකේ පහළ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලට තියෙනවා XM account එකක් හදාගන්න link එක. ඒ වගේම අපේ free signal group එකේ link එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පුළුවන් ඔයාලට අපේ groups වලට ඔයාලට එකතු වෙන්න. ඒ වගේම WhatsApp group එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් අපේ groups වලට ඔයාලට එකතු වෙන්න. ඔයාලට කලින් කියව කාට free signal group එකට join වුණොත් අපි ගන්න entries වල හැම proof එකක්ම අපි group එකේ share කරලා තියෙනවා. ඔයාලට ඒ proof බලන්න පුළුවන් හැකියාව ඊට side එකක් අරගෙන අපිත් එක්ක එකතු වෙන්න. අපි දැන් මේ ඉන්නේ ඩිමෝ account එකේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේක අපි trade එක ඉක්මනට අපි දාගන්න නිසා ඉක්මනට trade එකක් දාගෙන අපි කොහොමද මේකේ TPSL අපි add කරගන්නේ කියලා. හරි මම ඔයාලට උදාහරණයක් විදියට මෙතනදී ඔයාලට මේකේ minute එක select කරගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ 5 minutes. ඔයාලට 1 minute දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේක ඩිමෝ account එක මම මෙතන buy trade එකක් ගන්නවා මේ විදියට. හරි ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් buy trade එකක් අරගෙන තියෙනවා. එතකොට ඔයාලට මේක මම ඔයාලට කලින් කියලා දුන්නා මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට ට්‍රේඩ් එක රන් වෙනවා. මම ඔයාලට කලින් කියලා දුන්න විදිහට ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරගෙන මෙතන modify version වලට ගිහිල්ලා TPSL දාගන්න. එතකොට ඔයාලට වෙලාව යනවා වැඩි. එහෙම නැතුව ඔයාලට පුළුවන් වෙන්නේ මේ විදිහට අපිට මේක entries කීපයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සිග්නල් එක දෙද්දි සාමාන්‍ය එක entry එකක් වගේ ගන්න ඔයාලගේ balance එක කරනවා මම ඔයාලට කියලා දෙනවා. ඔයා entry කීයක් ගන්න ඕනේද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය market එක පල්ලයට වගේ එනවා නම් ඔයාලට මෙතන තව entry එකක් මේ විදිහට place කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ balance එක අනුව ඒක තීරණය වෙනවා. ඒක මම ඔයාලට plan එකක් දීලා තියෙනවා කොහොමද ඔයා trade ගන්න ඕනේ කියලා. හරි මම ඔයාලට උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට මේකේ කියලා දෙනවා කොහොමද අපි ඉක්මනට TPSL එකක් දාගන්නේ කියලා. ඔයාලට පුළුවන් දැන් ඔයා හිතන්න අපි ගත්ත වෙන මේ යට trade එකේ මෙන්න මේ trade එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි උඩ trade එක උඩ තමයි click කරගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට SLTP කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න මෙතනදී SL කියන එක ක්ලික් කරගෙන මෙන්න මේක ඔයාලට අපි SL price එකක් දෙනවා. ඔයාලට මම දෙන උදාහරණයක් විදිහට මෙතන කියලා හිතන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන තියාගෙන මෙතන මේ නීතලේ ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මෙතන modify කියන එක ක්ලික් කරන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට SL එකක් මෙන්න මෙතනදී add වුණා. හරි. ඒ වගේම ඔයාලට TP එකක් add කරගන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේක නැවත ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ trade එක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ TP කියන එක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මම උදාහරණයක් විදිහට මෙතන අපි TP එක ගමු. මෙතන තියාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ තැනට ක්ලික් කරලා මෙතන modify කියන එක ක්ලික් කරගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි TP එකක් වගේම SL එකක් add කරගෙන තියෙන්නේ. ඔයාලට දැන් trade එක ටිකටස් බලා ගන්න පුළුවන්. අපි ගත්ත trade එක මෙන්න මේ විදිහට run වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඒ විදිහට මේක අපි ඉක්මනටම TP එකක් SL එකක් add කරන්න මම හිතනවා ඔයාලට කලින් කියලා දුන්න විදිහට වැඩිය මේක ගොඩක් ලේසි වෙයි ඔයාලට ඉක්මනට TP එකක් SL එකක් add කරගන්න.